හරි ගයිස්, ඉතින් අපි අද යන්න හදන්නේ මාතර මැප් එකේ අවසානේ බලන්න. එහෙනම් අපි යන්. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේක මේ විදිහට ලෝඩ් වෙන්න දීලා මාතර වෙහෙරහේන තියෙන මැප් එක තෝරගන්න. හරි එහෙනම් අපි යන්. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න. හරි යාළුවනේ, මම ඉතින් අද සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 පැන්නුවා. හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස්. හරි බං ඉතින් අපි යන්. ඔයාලා යන්න ඕනේ වෙහෙරේන පන්සල යන වෙහෙරේනට යන පැත්තටමයි. මේ විදිහට යනවා. ඉතින් බං ඉතින් අපිට විදිල්ලක් තියෙනවා. මෙතනින් හරවන්න එපා. හරවන්න නැතුව කෙලින්ම යන්න ඕනේ. හැයවොත් එහෙනම් පන්සලට තමයි යන්න ඕනේ. හරි ඉතින් මම මෙහෙම යන්න. විදිල්ලක් තියෙනවා. ඊට ඔයාලා මෙන්න මේ වගේ කිසිම ගොඩනැගිල්ලක් නැති ස්පොට් එකකට එනවා. යන්නෙත් නෑ බං කාට කාට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්පොට් එකක් හම්බ වෙනවා. ඒකත් පහු කරගෙන යන්න ඕනේ. හරි ඉතින් බං ඒක පහු කරගෙන යන්න ඕනේ. වැඩිමත් කියහමකෝ. හරි ඉතින් බං මෙහෙම පහු කරගෙන යනකොට දිගටම යන්න ඕනේ පහු කරගෙන. අඩ ලැග් වෙනවා බං. මෙයාට වැටුන්නේ. හරි ඉතින් මෙහෙම කෙලින්ම යන්න ඕනේ. හරි දැන් ඔයාලට පේනවා ඇති පාර මැදෙන් තාප්පයක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඒකෙන් වම් පැත්තෙන්ම යන්න. ඒ කියන්නේ පහළ පාරෙන් උඩහ පැත්තෙන් ගියොත් අපිට හැප්පෙන්න තමයි වෙන්නේ. ආන්නාරු පිට පැනලා. මොකද බයි යන්නේ? පිස්සුද බීලාද? එහෙනම් ඉතින් කෙලින්ම යන්න ඕනේ බං. අපිට බලන්න අපිට තියෙන්නේ ගෝඩි පාර. අනේ පිල්ලෙනවා බං. හරි බං ඉතින් ඔයාලට පේනවද පාර උසයි අපි යන පාරට වඩා. හරි බං ඉතින් මෙහෙම යන්න. බලහන් ගිහින් ලැග් වෙනවනේ. පාරේ. හරි බං ඉතින් ඔයාලට පේනවද අනිත් වාහන යන හැටි උඩින් යන්නේ. හරි දැන් මෙහෙම පාල එනවා. හරි බං දැන් ඔයාලට මෙතන කණුවෙන් පාර ඉවරයි කියලා පේනවා. හරි බං දැන් ඉස්සාවේ මේ වගේ සාමාන්‍ය විදියට වෙනවා. දැන් ආයිත් විදිල්ලක් තමයි දෙන්නේ. මොකද මං හිතුවද? හරි ඉතින් දැන් අපි විදිමු. හරි ඉතින් බං අම්මට හිතෙන්නේ. පෙරලේ අද නම් මහා කාල කණ්ඩායම.
පාට තිබ්බේ මොකේද සුදු පාට. අනේ කෙලියනේ ඉතින්. සුදු පාට නෙවෙයි මං අත්තේ නිකල් පාට වගේ එකක් කියලා. බලන්න ඉතින් බස් එක හැප්පුණානේ. ඉතින් දැන් මෙහෙන් පාරේ කෙලින්ම යනකොට ඔයාලට පේනවා ඇති. මෙන්න මම මැප් එකේ අවසර. ඔයා බලන්න මෙතනින් එහා යන්න දෙන්නේ නෑ ඔය. පාරෙන් පිටින්වත් යන්න දෙන්නේ නෑ බා. දැක්කද? සමහරකට ඊළඟට එන අප්ඩේට් එකට මෙතනින් එහා යන්න මොකක් හරි ටවුන් එකක් එයි. හරි බං අර වහම් බස් එක. ඒ බං ෂෙල් එක එළියට පැනලා ගියාන්කෝ. ඒ බං බස් එක කුඩු වෙලා. අඩෝ මෙන්න ට්‍රැෆික් එක කුඩු කියලා. හරි ඉතින් මම ඔයාලට පේනවා ඉතින් මෙතනින් යන්න දෙන්නේ නැහැ. හරි ඉතින් මම අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා.